GJ Spoken English channel එක වෙතින් අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ mouse සහ rat අතර වෙනස මොකක්ද කියලා. මම ගිහාන් ජයසුන්දර. mouse කියන්නේත් මීයා, rat කියන්නේත් මීයා ඔබ අහලා තියෙනවා. අතන මේ දෙකේ වෙනසක් තියද බලමු අපි මොකද්ද මේ දෙකේ වෙනස කියලා. mouse කියලා කියන්නේ නැට්ට දිග පොඩි මීයට. දැන් ගොඩක් වෙලාවට අපේ ගෙවල් වල ඉන්නේ ඔය වගේ මීයෝ තමයි. දැකලා තියෙනවනේ මීයෝ. ගෙවල් වල ඉන්නවා ගොඩක් ගෙවල් වල නේ. ඒතකොට දැන් මේ නැට්ට දිග පොඩි මීයට තමයි mouse කියලා කියන්නේ. ඉතින් ඉංග්‍රීසි එක වචනයට තේරුම් තියෙනවනේ. දැන් mouse කිව්වම ඔබට ටක් ගාලා මතක් වෙනවා පරිගණකය නේ. කම්පියුටර්ස් වලත් mouse එකක් තියෙනවනේ. ඔව් ඒ mouse වල තව තේරුමක්. මෙතන අපි මීයා කියන අදහසිනුයි mouse කතා කරන්නේ. එහෙනම් අර නැට්ට දිග පොඩි මීයටයි mouse කියලා කියන්නේ. මම උදාහරණයක් මම දාලා තිනවා I saw a mouse running from the kitchen. මම දැක්ක මීයෙක් කුස්සියේ ඉඳන් දුවනවා. I saw a mouse running from the kitchen. මම දැක්කා මීයෙක් කුස්සියේ ඉඳන් දුවනවා. I saw a mouse running from the kitchen. ඒ වගේම rat කියලා කියන්නේ ඒත් මීයා තමයි. හැබැයි නැට්ට දිග ලොකු මීයා. ඒ කියන්නේ big mouse කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු මීයා. එතකොට නැට්ට දිග ලොකු මීයටයි rat කියලා කියන්නේ. එහෙනම් අපිට පැහැදිලි මේ වෙනස. mouse කියන්නේ පොඩි මීයට, rat කියලා කියන්නේ ලොකු මීයට. දැන් මේ උදාහරණ වාක්‍ය බලන්න. I saw a rat running on the roof. I saw a rat running on the roof. මම දැක්කා වහලේ උඩ මීයෙක් දුවනවා. ඒ කියන්නේ මෙතන මීයෙක් කියලා කියන්නේ ලොකු මීයෙක් කියන එක. මම දැක්කා වහලේ උඩ ලොකු මීයෙක් දුවනවා. I saw a rat running on the roof. හරි, මම හිතනවා ඔබට mouse සහ rat අතර වෙනස හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතෙක් ඔබට සුබ දවසක්.